ආයුබෝවන් මගේ නම යෝ මම ජපන් ජාතිකයේ ඉන්නේ තොචිගිද සර 2025 බක්මහේ අවුරුදු කුමරිය අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ඒ අත්පොළසන් ප්‍රසාදය 2025 ජාතික බක්මහා උළෙලේ අවුරුදු කුමරියන්ගේ අංකයෙන් තරඟ වදින ඇයයි මේ වේදිකාවේ ඉනතුරුව අපි ආරාධනා කරනවා චිබා ප්‍රාන්තයේ නියෝජනය අංක 12න් තරඟ වදිනවා දීප්ති අහිංසා බුලත්වත්ත සහෘදයනි ඔබගේ අත්පොළසන් ප්‍රසාදය අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ බක්මහා උළෙලේ අද උත්කර්ෂවත්ම අංගයත් සමගිනුයි ඔබ අප මේ සමීපව සිටින්නේ අපි ඉතාමත් තියුණු තරගයක් වනවාට කිසිදු සැකයක් නැහැ ඒ පංච කල්යාණියෙන් හෙබි මේ වසරේ රුවැට්ටිය සොයා යන ගමනයි අපි ආරම්භ皆さんもう一度大きな拍手をお願いします。අංක 12 අයිබෝන් අපි කියමු බාන නම ඇහෙන්න මේ හැමෝටම මගේ නම දීප්ති අහිංසා. දීප්ති අහිංසා. ඔව් දීප්ති අහිංසා. දීප්ති අහිංසා තමයි යන්න අංක 12න් තරග වදින්නේ. දීප්ති කියමු බාන වයස කීයද? මගේ නම අයකා මම ජපාන. I can speak Sinhala a little bit, but very difficult. But I learned Sinhala since 2 years ago. I love Sri Lanka and Ayurvedic. Bohomas duty. 渡辺様、こんにちは。最初自己紹介の方よろしくお願いします。シンガラ語話せますか？
じゃあ最初はシンハラ語でお願いできますか。ආයුබෝවන් මගේ නම යෝ මම ජපන් ජාතිකයෙක් તો මගේ වයස අවුරුදු 32යි මගේ විනෝදාංශ නර්තනය සහ යෝගා එක ස්තුතියි සුබ අලුත් අවුරුද්දක් වේවා. අයිබෝන් කාශ්‍යප හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඉස්සරම කියන්නකෝ කොහොමද මේ ලංකාවෙන් පිට ජපානයට ඇවිල්ලා මේ වගේ මේ අවුරුදු උරලක්කට සහභාගී වෙන්න ලැබීම කොහොමද දැනෙන්නේ? ඇත්තටම හරි සතුටුයි. ජපානේ පොඩ්ඩක් ඇවිල්ලා ඉතින් ලස්සන බැලුවා. හරි සතුටුයි මේ දවස් ටිකේ. ඉතින් අලුත් අත්දැකීමක් ලැබුවා ඒකත් එක්ක. ඉතින් ඒත් එක්කම මෙතනට ආවම ඇත්තටම මම හිතුවේ මේ තරම් ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකතු වෙයි මේ ඉවෙන්ට් එකේදී කියලා. ඉතින් ඒ හැමෝම දැක්කම එයාලගේ ප්‍රතිචාර දැක්කම ඒගොල්ලන්ගේ ආදරේ දැක්කම ඉතින් මේ දේවල් අත්දකිනකොට ආපු එක ගැන තවත් සතුටු හිතෙනවා. ඉතින් එයාලත් එක්ක කතා කරන්න කාලය ගත කරන්නත් පුළුවන් වුණා. ඉතින් ඒකත් එක්ක මේ ස්ටේජ් එකට බලන්නකො එයාලගේ හිනාව ඒ ලස්සන හැමෝම හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් මම හිතන්නේ විනිශ්චය මණ්ඩලය එකතු වෙලා දෙන තීරණයක් හින්දා හරිම තීරණ ලැබෙයි කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට හැමෝටම ආයමත් සැරයක් සුබ අලුත්
ලැබී තිබෙනවා නිල ප්‍රතිඵල. ඒ හා සමගම ඔවුන් පිළිබඳව අද දවසේදී අපත් සමග අත්වැල් බැඳ ගනිමින් මේ කටයුතු සිදු කර අසංකත සහ තිලිනි සොහොයුරියට අපේ උණුසුම් අත්වල සම්ප්‍රසාදයක් සියලු දෙනාගේම බලාපොරොත්තු වෙනවා. ජාතික බක්මහ උළෙලක අපහසුතම කටයුත්ත මේ සුන්දර යුද්ධ ප්‍රකාශයට පත් කරන්නේ 2025 ජපානයේ ජාතික බක්මහ උළෙලේ 3 වන ස්ථානය. වසර 2025 ජාතික බක්මහ උළෙලේ අප අද දවසේදී අවුරුදු කුමරියන් 30 දෙනෙකු අපි තෝරා ගනු ලබනවා. ශ්‍රී ලාංකීය අවුරුදු කුමරියන් 30 දෙනෙකු එහා සමගම අපි විශේෂිත අවුරුදු කුමරිය ලෙසට ජපන් ජාතික අවුරුදු කුමරියක් අද දවසේදී අභිෂේක කරන්නට සූදානම්. අද දවසේ වසර 2025 ජාතික බක්මහ උළෙලේ තෙවන ස්ථානයේ හිමි කර ගනිමින් අභිෂේක ලබනවා අංක 82න් අංක 16න් තරඟ වැදී ලකුණු 82ක් හිමි කර ගනිමින් අශානි ඉවල්කා ගෝකුල ඇයට අපි ආරාධනය කරනවා දෙන ඔබේ අත්වල සංප්‍රසාදය. හොඳයි, එහෙනම් අපි සූදානම් වෙන්නේ 2025 ජාතික බක්මහ උළෙලේ දෙවන ස්ථානය. එහෙම නැත්නම් අනුශූරතාවය හිමි කරගත් ඒ රුවත්තියව ප්‍රකාශයට පත් කරන්නට. වසර 2025 ජාතික බක්මහ උළෙලේ තියුණු තරගයකින් ලකුණු 83ක් හිමි කර ගනිමින් අද දෙවන ස්ථානයේ බවට පත්වනවා අංක 14න් තරග වැදී රිසාංජනී තමෝද්‍යා. හොඳයි, එහෙනම් අපි ප්‍රකාශය පත් කරනවාද? අපේ අවුරුදු කුමරියව සඳහන් කරන්නට මත්තෙන් අපි විශේෂ අවුරුදු කුමරිය ගැන කියලා ඉමු. වසර 2025 ජාතික බක්මහ උළෙලේ විශේෂ අවුරුදු කුමරිය ලෙසට අද දවසේ කිරුළු පළඳිනවා ලකුණු 80.5ක ප්‍රතිශතයක් හිමි කර ගනිමින් අංක 19න් තරඟ වැදී 本日美人コンテストの特別最優秀賞日本人の方に授与したいと思います。特別美人コンテスト最優秀賞19番ヨ渡辺さん。ඇයට අපි ආරාධනය කරනු ලබනවා වේදිකාව ඉදිරිපසට පැමිණෙන්නට. හොඳයි, එහෙමනම් වසර 2025 ජාතික බක්මහ උළෙලේ සුන්දර යුවතිය අංක 12 අපිට අංක 6 කියලා ඇහෙනවා. අපිට අංක 6 අපේ කොල්ලෝ ටික අංක 5 මේ පාරේ දිනන්නේ තොචිගිද? එහෙම නැත්නම් චිබාද? එහෙම නැත්නම් ඉබරකිද? මේ පාර කිරුළ ටෝකියෝවටද? මේ පැත්තෙන් කවුද කියන්නේ? කීයද? 6. මේ පැත්තෙන් කිරුළ සයිතම වලට දෙනවද? එහෙනම් අපි චිබාවලම තියලා යමුද? අංක කීයද? 6. අංක 6 කීයද? 4. අංක 4 හොඳයි, එහෙමනම් විනිසුරු තුමන්ලත් අප දිහා බලාගෙන ඉන්නවා.
අපි වැඩි කාලය යවන්නේ නැහැ. වසර 2025 ජාතික බක්මහා උළෙලේ සුන්දර යුවතිය ලෙසින් පංච කල්යාණිය ලෙසට අද දවසේදී අභිෂේක ලබන්නේ අංක කීයද? ඔය පැත්තේ අංක 1 ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය බක්මහේ කුමරිය සුන්දර යුවතිය පංච කල්යාණේ නනුන සුන්දර යුවතිය බවට පත්වන්නේ ඇයයි ඔබේ අත්පොලසන් ප්‍රසාදයෙන් වසර 2025 බක්මහේ අවුරුදු කුමරිය ලකුණු 92.5 හිමි කර ගනිමින් අංක 6න් තරඟ බැදී වර්ණකුල සූර්ය චතු නතාලි උමේෂී හොඳයි එහෙනම් අපි සූදානම් මේ ජයග්‍රාහිකාවන්ව මේ ජයග්‍රාහිකාවන්ට හිමි ත්‍යාග සොස්තේ渡辺さんそれだけではありません悲劇のチケットもらってもホテル代もかかりますよねでも本日はカルナーカララ様より2泊3日の3食式の宿泊券もプレゼントいたします門脇みなみさんよろしくお願いいたします誠におめでとうございますයෝ අතරදී සුන්දර යුවතියට දෙනුඹේ ඔබිම් තොරිදේ චිත්තක ජයසිංහ මහතාට සොබනා නොහිවත රකිනා